පිටුව අපේ පාඩමේ ඉතිරි කොටස ඒ සත්වයාට ගැලපෙන ක්‍රියාකාරකම් ඇති තීරයේ හරි ලකුණ යොදන්න. සමනලයා මල් පැණි බීමට පැමිණේ. ගිරවා ශාකවල ගෙඩි කෑමට පැමිණෙයි. දිමියා ශාකවල පත්‍ර ඇසුරෙන් කූඩු සාදයි. ලේනා ශාකවල ගෙඩි කෑමට පැමිණෙයි. වඳුරා ශාකවල ගෙඩි කෑමට පැමිණෙයි. ශාක පත්‍ර ආහාරයට ගනී. වඳුරා ඔය ගස්වල දළු කොළ කනවා. දලබුවා ශාකවල පත්‍ර ආහාරයට ගනී. පැණි කුරුල්ලා ශාක මත කූඩු සාදයි. මල්වල පැණි බීමට පැමිණේ. ගවයා ශාකවල ගෙඩි කෑමට පැමිණේ. ගවයා ඔය ගස්වල වැටලා තියෙන අඹ කොස් වගේ ගෙඩි කන්න එනවා. ඒ වගේම ශාක පත්‍ර ආහාරයට ගනී. ශාක යට සෙවන සොයා පැමිණෙයි. දවල්ට ගොඩක් අවුව වෙලාවට ගස් යටට එනවා ඔය ගවයෝ යාළගේ වෙහෙස නිවා ගන්න. ගොඩක් අවුවේ ඉඳලා කාලා ගහක් යට හොඳට නිදියගෙන ඉන්නවා අපි දැකලා තියෙනවා. ඊළඟට උකුඩුවා ශාක මත රාත්‍රිය ගත කරයි. උකුඩුවා කියන්නේ රැයට සැරිසරන සතෙක්. මේ ශාක මත රාත්‍රිය ගත කරයි කියන්නේ රැයට ගස්වල එහා මෙහා යනවා කියන අදහස. බකමූණා ශාක මත රාත්‍රිය ගත කරයි. අනිත් සත්තුත් ශාක මත තමයි ඉන්නේ. දවල්ට හැසිරෙන අයත් රැයට ශාක මතනේ යාලා ගොඩක් අය වඳුරෝ, ගිරව් වගේ කුරුල්ලෝ රැයට ඉන්නේ ශාක මත. යාලා එහා මෙහා යන්නේ නැහැ. මෙතන ශාක මත රාත්‍රිය ගත කරයි කියන්නේ මේ රැයට ගස්වල එහා මෙහා ගිහිල්ලා යාලගේ කෑම හොයාගන්නවා කියන අදහස. ගොළු බෙල්ලා ශාකවල මුල් හා කඳන් කාදමයි. බට්ටිච්චා ශාක මත කූඩු සාදයි. මල්වල පැණි බීමට පැමිණෙයි. වේයා ශාකවල මුල් හා කඳන් කාදමයි. බඹරා මල්වල පැණි බීමට පැමිණෙයි. කොට්ටෝරුවා ශාක කඳන් සිදුරු කරයි. පිළිතුරු යා කරන්න. දලබුවා ශාක පත්‍ර දලබුවා සහ ගවයා ශාක පත්‍ර දළු ආහාරයට ගනී. දිමියා ශාක පත්‍ර වලින් නිවහන සාදයි. සමනලයා පැණි කුරුල්ලා පරාගණයට උපකාරී වේ. මොකද්ද මේ පරාගණය කියලා කියන්නේ? ගහක මල් පිපුණාම ඒ මල් වල තියෙන ඔයාලා මලක් අත ගන්නකොට දැකලා ඇති මලේ රේණු වල තියෙනවා පිටි වගේ જાතියක්. මේව තමයි පරාග කියන්නේ. මේ මලේ තියෙන පරාග තවත් මලක් එක්ක එකතු වුණොත් තමයි මේ ගහේ ගෙඩි හැදෙන්නේ. එහෙනම් මලට ගිහිල්ලා තව මලක් එක්ක එකතු වෙන්න බෑනේ. ඒ කාර්ය කරන්නේ මේ මල් වලට එන සත්තු. සමනලයාගේ කකුල් වල ගෑවෙන පරාග තව මලක ගෑවෙනවා. ඒ මලේ පරාග තව මලක ගෑවෙනවා. ඔය විදිහට මලින් මලට පියාඹගෙන යනකොට පරාග පෝෂණය සිද්ධ වෙනවා මේ පැණි බොන සත්තුන්ගෙන්. පරාග පෝෂණය වුණොත් තමයි ගහක ගෙඩි හැදෙන්නේ. පිටි මකුණා පළතුරු මෙක්කා. පළතුරු වල යුස උරා බොයි. ඌරා ඉත්තේවා ශාකවල අලකා දමයි. පුරුක්පණුවා කීඩේවා ගොයමට හානි සිදු කරයි. අපි බලමු ඊළඟ පිටුව. නිවැරදි පිළිතුර තෝරා යටින් නිරක් අඳින්න. පළවෙනි ප්‍රශ්නේ. පසු කලෙක ගෙඩියක් බවට පත්වන්නේ මලේ කුමන කොටසද? මලේ ගෙඩියක් වෙන කොටස තමයි ඩිම්බ කෝෂය.
අර අපි වදමලක් අරන් කඩලා බලපුවම වදමලේ ඔය කොටස් ටික ඔක්කොම පැහැදිලිව තියෙනවා. මැදම කොටසේ අර මණිපත්‍ර ඇතුලේ පුංචි ගෙඩියක් වගේ කොටසක චූටි පුංචි ඇට වගේ තියෙන එකක් තියෙනවා. ඒක තමයි ඩිම්බ කෝෂය. හවස 4ට පමණ පිපෙන මලක්. හෙන්දිරික්කා. හෙන්දිරික්කා හරියටම හවස 4 වෙනකොට පිපෙනවා. කහ පාට, දම් පාට, සුදු පාට වලින් තියෙනවා. රාත්‍රී කාලයේ පිපෙන මලක් නොවන්නේ සූර්යකාන්ත. සූර්යකාන්ත මල් පිපෙන්නේ උදේට. කුමුදු, කඩුපුල්, ඇක්ටේරියා පිපෙන්නේ රැට. පෙති සියල්ල එකිනෙකට සමාන මල් වර්ගයක් නොවන්නේ බෝගන්විලා. ගෘහ භාණ්ඩ සෑදීමට ගන්නා වටිනා දව වර්ගයකි කළුවර. මෙම ශාකයේ මල් පත්‍ර දෙකම ආහාරයට යොදා ගනී. කතුරු මුරුංගා පත්‍ර වලින් මැල්ලුම් හදනවා. මල් මාළුවට උයලා කෑමට ගන්න පුළුවන්. ඉරට්ටේ පෙති සංඛ්‍යාවක් ඇති මල නා මලට තියෙන්නේ පෙති 4යි. අරලිය මලේ 5ක් තියෙනවා. ඉද්ද මලේ 5ක් තියෙනවා. පිච්ච මලේ 5ක් තියෙනවා. සෙවන ලබා දෙන ශාකයකි කොහොඹ. අප්‍රේල් මාසයේදී විශේෂයෙන්ම දක්නට ලැබෙන මලකි. අප්‍රේල් මාසයට විශේෂයෙන්ම පිපෙන්නේ එරබදු මල. රතු පාටයි. කහ පැහැති මලක් දක්නට ඇති ශාකය බණ්ඩක්කා. මල්වල පරාගණය සඳහා උදව් වෙන සතෙක්. පරාගණය කරන්නේ එහෙනම් පැණි බොණ්ඩ එන සත්තුනේ. මෙතන ඉන්නේ කවුද බලමු අපි. බඹරා. ශාකයේ වැඩිවීමට හා මල් හට ගැනීමට දැඩි හිරුරැස් අවශ්‍ය ශාකයකි. ගොඩාක් අවුව තියෙන කාලේ තමයි මේ බෝගන්විලා ගස්වල මල් පිපෙන්නේ. නම් උත්තරේ බෝගන්විලා. බිගෝනියා ඕකීඩ් ඇන්තූරියම් වලට ඕනේ හෙවන. ඒ වගේ මල් පිපෙන්නේ හෙවනේ තිබුණොත් තමයි. අවුවේ තිබුණොත් ඔය ශාක පිච්චිලා යනවා. ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය මානෙල් මල. දුවේ පුතේ ඔයාලගේ පොතල තියෙන නිල් මානෙල් මල කියලා. ඒ නිසා අපි නිල් කියන වචනේ කපලා අයින් කරමු. දැන් නිල් කියලා පාවිච්චි කරන්නේ නැහැ. මානෙල් මල. 19 වෙනි ප්‍රශ්නේ. ගස් බෙන තම වාසස්ථානය කරගනී. කවුද මේ ගස් බෙන තමන්ගේ වාසස්ථානය කරගන්නේ? ගිරවා. හැබැයි ගිරවා නෙමෙයි ගස් බෙන හදන්නේ. ගස් බෙන හදන්නේ කේරලා කොට්ටෝරුව වගේ සත්තු තමයි ගස් බෙන හදන්නේ. එයාලා ඒ බෙනේ අත්හැරලා ගියපුවාම වාසස්ථානය කරගන්නවා ගිරවා, මයිනා වගේ සත්තු. ශාකවල කඳන් කාදමන කෘමියකි. කවුද මෙතන ඉන්න කෘමිය සතා? වේයා, වඳුරා, කූඹියා, පළඟැටියා යාලා කෘමියෝ තමයි. වඳුරා නෙවෙයි, කූඹියා, පළඟැටියා කෘමි සතුන් තමයි. හැබැයි එයාලා ශාකවල කඳන් කාදමන්නේ නෑ. ශාකවල කඳන් කාදමන කෘමි සතා තමයි වේයා. කෘමි සතෙක්ගේ තියෙන විශේෂත්වය තමයි කෘමියෙකුට තියෙන පාද 6යි. ඇඟ කොටස් 3කට බෙදෙනවා. කෘමියෙකුගේ ලක්ෂණ කියලා ඇහුවොත් කෘමියෙකුට පාද 6යි, ඇඟ කොටස් 3කට බෙදෙනවා. හිස, උරස, උදරය කියලා. එහෙමනම් මෙතන ඉන්නවා කෘමිය 3 දෙනෙක්. වේයා, කූඹියා, පළඟැටියා. හැබැයි විශේෂිත වෙන්න ඕනේ ශාකවල කඳන් කාදමන කෘමියකි. උත්තරේ වේයා. එහෙනම් අපි ඊළඟ පාඩමෙන් හම්බ වෙමු. ඔයාලගේ ඊළඟ පාඩම අපාවට සත්තු. ඉතින් චූටි දුවේ පුතේ දැන් ගෙවල් වලට වෙලා ඔයාලා ගොඩාක් වෙලාවට හරි විවේකීවනේ ඉන්නේ. ඒක නිසා මේ පාඩම හොඳට කියවලා 27 පිටුව දක්වා තියෙන අභ්‍යාසවලට උත්තර ලියන්න. මම ඊළඟ දවසේදී ඔයාලට මේ පාඩම සාකච්ඡා කරනවා. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.